බලන්න මේ ඩිවයිස් එක හරිම සැහැල්ලුයි. ඒ වගේම කිසිම වයර් එකක් පේන්නේ නැහැ. හැබැයි කොහොමද මේ පුංචි මැෂින් එකකින් මෙච්චර ලොකු වැඩක් කරන්නේ? ඔව් අද අපි බලමු මෙටා ක්වෙස්ට් එක ඇතුලේ තියෙන රහස් මොනවද කියලා. මේ මැජික් එක සිද්ධ වෙන තාක්ෂණය ගැන අද අපි සවිස්තරාත්මකව කතා කරමු. මේක ඇතුලේ තියෙන්නේ Snapdragon XR2 Gen 2 කියන chip එක. මේක තමයි මේ headset එකේ මොළය. කලින් ආපු Quest 2 එකට වඩා මේක දෙගුණයක් වේගවත්. අන්න ඒ නිසාම තමයි අපිට කිසිම කම්පියුටර් එකකට මේක සම්බන්ධ නොකර ඉතාම පැහැදිලි graphics සහ smooth gameplay එකක් එක්ක මේක අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනව නේද? Quest 3 එක ගොඩක් තුනී වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේකේ පාවිච්චි කරලා තියෙන pancake lenses. පරණය වගේ තිබුණේ හරිම ඝනකම කාච වර්ගයක්. ඒ වගේ කොන්වල තියෙන දේවල් පේන්නෙත් බොඳ වෙලා. හැබැයි මේ අලුත් කාච නිසා ඔයාට ඕනම පැත්තක් හරිම පැහැදිලිව පේනවා. ඒ වගේම අකුරුණත් කියවන්න දැන් හරිම ලේසි. මේ ඉස්සරහ තියෙන කැමරා නිකන් ලස්සනට තියෙනවා නෙමෙයි. මේ කැමරා දෙකෙන් තමයි ඔයාට වටපිටාව කලර්ස් වලින් පේන්නේ. මැද තියෙන ඩෙප්ත් සෙන්සර් එකෙන් ඔයාගේ කාමරේ ත්‍රිමාන විදිහට මේ හෙඩ්සෙට් එක අඳුර ගන්නවා. මේක ඔයාගේ බිත්ති පුටු මේස ඔක්කොම ස්කෑන් කරනවා. අන්න එතකොට VR headset එක දන්නවා ඔයාගේ මේස කොතනද තියෙන්නේ, ඔයාගේ පුටුව කොතනද තියෙන්නේ, ඔයාගේ සෝෆා එක කොහෙද තියෙන්නේ කියලා. ඒක හරියට headset එකට S2ක් හම්බුණා වගේ. දැන් මේ controllers බලන්න. අර පරණ තිබුණ ලොකු රවුම් දැන් නැහැ. මේවා වැඩ කරන්නේ infrared සහ AI තාක්ෂණයෙන්. ඒ නිසා ඔයාගේ අත් තියෙන තැන හරිම නිවැරදිව මේක අඳුර ගන්නවා. ඒ වගේම මේකේ තියෙන ভাইබ්‍රේෂන් එක හරිම සියුම්. ඔයා ගේම් එකකදී බටන් එකක් එබුවත් ඒක ඇත්තටම එබෙනවා වගේ දැනෙන්න මේකේ තාක්ෂණය හදලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්ද මේ පුංචි ඩිවයිස් එක ඇතුලේ මෙච්චර තාක්ෂණයක් තියෙනවා කියලා. හැබැයි මේවා පාවිච්චි කරනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා කොහොමද ඔයාගේ කාමරේ සේෆ් විදිහට සෙටප් කරගන්න කියලා. ගෙදර බඩු මුට්ටු වලට හානියක් නොවි VR අත්දැකීම ගන්න හැටි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.